Hello guys, ශ්‍රී ලංකාව වෙස්ට් ඉන්ඩීස් අතර තිබ්බ පළවෙනි සවිස තරගයේ ශ්‍රී ලංකාව කඩලු 7 රාජ්‍යයටපත් වුණා. ප්‍රථමයෙන් පන්දුවර පහරුන් ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 148ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවක්. මම හිතන්නේ මේ තරගයට අපි ක්‍රීඩා කරපු මේ සංයෝගය හරියට සංයෝගයක් නෙවෙයි, මොකද පිටිකරුවන් 5 දෙනයි ඕල් රවුන්ඩර් දෙන්නෙක් සහ පන්දුවන්න 4 දෙනෙක් තමයි ක්‍රීඩා කරේ. සල් මෙන්ඩිස් හොඳින් පිළිගන්නේ ලකුණු 36ක් ලබාගත්තා. ඔහු පන්දු 23කදී ලකුණු 65කට කඩලු 4ක් ගිහිලා තියෙන වෙලේ කවිද මෙන්ඩිස් අතරම ඉතාම හොඳින් ක්‍රීඩා කරලා ලකුණු 50ක් ලබා ගත්තා. අන්නේ කවිද මෙන්ඩිස් අතරම හොඳින් ක්‍රීඩා කරා. ඔහු ස්පින් පන්දුවන්නන්ට පේස් එකට උඩ ලකුණු ලබා ගන්න පුළුවන් සෑම පන්දුවකට ඔහු 4 පහර 6 පහර එල්ල කරා. මම හිතනවා ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කරා. ඔහු කණ්ඩායමේ උපනායකයා විදිහට සානක ලකුණු 22ක් ලබා ගත්ත පන්දු 24 දී. මම හිතන්නේ මුලින්ම හොඳින් ක්‍රීඩා කරා. මේ හොඳ සමතාවයක් පැවැත්වුවා කමිද එක්කපාර. නමුත් පසුව ඔහුට පහරවල් එල්ල ගන්න දීපු පන්දුවලට උඩ ගහ ගන්න බැරි වුණා. මම හිතන්නේ හොස්ටන් චේස් පන්දුවක් දී ඔහුට ඉස්සරහට ඇවිල්ලා ලකුණු ලබා ගන්න තිබ්බා. ඒ ඔහුට කරන්න බැරි වුණා. නිස්සංක ලකුණු 18යි ලබා ගත්තේ. 14 මම හිතන්නේ හොඳින් ක්‍රීඩා කරේ නෑ. ඔහු යම්කිසි out of form ඔහු පන්දුවට පහර දුන්නා පළවෙනි පන්දු දාන්න. ඊට පස්සේ ලසිත් ක්‍රූස්ෆුල් මම හිතන්නේ ටෙක්නික් එකක් එයාට ලේසි වෙන්නේ නැහැ ඉන්ස්විං පන්දුවන්නන්ට පහර දෙන්න. මේ පොඩ්ඩක් හරි චේන්ජ් වෙන පන්දුවට යා විතර ක්‍රීඩා කරන්නේ. රත්නායකත් අඩු ලකුණු සංඛ්‍යාවක් තමයි දැවි ගිහු විශාල පහරක් එල්ල කරන්න ගිහලා දැවි ගියා. ලංකාව අවසාන පන්දුවර පහේදී ලකුණු 24ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවක් තමයි රැස් කරේ. නොම්බර 8 පිටිකරුවා විදිහට මහේෂ් තීක්ෂණ තමයි ක්‍රීඩා කරන්නේ. මම කිව්වේ ඉස්සෙල්ලා කම්බිනේෂන් එක තමයි මේ තරගයේදී වැරදුනේ. තව අපිට ලකුණු 10ක් 15ක් ලබා ගන්න තිබ්බ අවස්ථාව තමයි එතනින් ගෙනහිලා ගියේ. පන්දුවේදී මම හිතන්නේ පන්දුවන්නේ හොඳින් පන්දුව ලකුණු පොඩි ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරන්න ගොඩක් මේ සාකරා. මම හිතන්නේ තව ලකුණු 15ක් 20ක් තිබ්බනම් තරගයේ ජයග්‍රහණය කරන්න තිබුණා. බලමු ඉස්සරහ තරගවලදී අපි කණ්ඩායම කොහොමද තරග කරන්නේ කියලා.